ගොඩක් සාදරයෙන් පිළිගන්නවා MRTL එකතුනාව. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද Adobe Illustrator software එකේ සිංහල ටයිපින් කරද්දි තිත සහ කමාව ටයිප් වෙන්නේ නැති එක හදාගන්න කියලා. එහෙනම් යම් වීඩියෝ එකට. හරි මම මුලින්ම මගේ Illustrator software එක open කරගන්නවා. මම මේ වෙලාවේ පාවිච්චි කරන Illustrator 2018 version එක. මේක මොන version එක වුණත් setting එක එකම setting එක තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට example එකක් පෙන්නන්න මෙතන create new click කරලා new document එකක් create කරගන්නවා A4 sheet එකක. මෙන්න මේ විදිහට මම A4 එකක් අරගෙන මෙතන create කියන button එක click කරලා document එකක් create කරගන්නවා. ඊට පස්සේ මම ඔයාලට type කරලා පෙන්නන්නම් මේකේ setting එක හදාගන්න කලින් කොහොමද type වෙන්නේ කියලා. මම මෙතන type tool එක අරගෙන මෙන්න මෙතන ටිකක් size එක ලොකු කරන්නම් ඔයාලට පේන්න. මෙන්න මේ විදිහට සිංහල කියලා මම මෙතන type කරලා පෙන්නන්නම් ඔයාලට. සිංහල font එකක් මෙතන දාගෙන මෙන්න මේ විදිහට මම මෙතන type කරගන්නවා සිංහල කියලා. දැන් මම මෙතන space එකක් තියලා ඔයාලට type කරලා පෙන්නන්න නැවතීමේ තිත. ඔයාලා graphic design කරන කෙනෙක් නම් type setting කරන කෙනෙක් නම් දන්නවා අනිවාර්යෙන්ම සිංහල font වල සිංහල තිතට type කරන key එක මොකක්ද කියලා. ඉතින් මම මෙතන අනේ key එක මෙතන type කරනවා තිතට අදාළව. හරි ඔයාලට පේන මෙන්න මෙතන spell එක තමයි මෙතෙන්ට type වෙන්නේ. ඉතින් මේක හදාගන්න විදිහ තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඒ වගේම ක්‍රමාව type කරද්දිත් මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට අපිට කොටුවක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු අපි කොහොමද ඒක හදාගන්නේ කියලා. ඊට පස්සේ මම යනවා මුලින්ම මෙතන ෆයිල් කියන ඔප්ෂන් එකට. ෆයිල් වල ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහාම තියෙනවා document setup කියලා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් document setup. ඒකේ යටතේ මෙන්න මේ විදිහට dialog box එකක් එනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන්. ඒකේ ඔයාලට ක්ලික් කරන්න ඕනේ type කියන එක. ඔයාලා දැන් ඉන්නේ මෙතන general කියන tab එකේ. ඊට එහා පැත්තේ පේනවා මෙන්න මෙතන type කියලා ටැබ් එකක්. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන use typographers quarters කියලා. අන්න ඒ ටික් එක මෙතන on වෙලා ඇත්තේ. ඒක off කරගෙන මෙතන okay කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට නැවතත් මම මෙතන type tool එක අරගෙන type කරලා පෙන්නන්න. සිංහල space තියලා මම මෙතන නැවතීමේ තිත ගහනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සාර්ථකව නැවතීමේ තිත type වෙනවා. ඒ වගේම කමාවත් මෙන්න මේ විදිහට type වෙනවා. ඔයාලට පුළුවන් ඒ ක්‍රමය භාවිතා කරලා Adobe Illustrator එකේ සිංහල ටයිපින් කරද්දි තිත සහ කමාව වදින්න නැති එක හදාගන්න. හොඳයි ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා දෙයක් ඉගෙන ගත්ත කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න. දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ වටිනා වීඩියෝස් ගොඩක් ඉස්සරහට channel එකෙන් දාන්න හිතන් ඉන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.